ඔන්න දැන් A level result ඇවිල්ලානේ තියෙන්නේ. ඉතින් මට හිතුණා A level ලියපු අයට පුංචි වීඩියෝ එකක් කරත් හොඳයි කියලා. ඒ අය මොනවාද ඉස්සරහට කරන්න ඕන කියන දේ ගැන. සහ මොනවාද මම ඉස්සරහට කරන්න කියන දේ ගැන කිසිම අවබෝධයක්, අයිඩියා එකක් නැත්නම් අනිවාර්යෙන්ම ඔයා මේ වීඩියෝ එක බලන්න. ඔයාට හොඳ අවබෝධයක් අනිවාර්යෙන්ම ලබා ගන්න පුළුවන්. හරි. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ප්‍රධාන වශයෙන්ම මේ පාර උසස් පෙළ විභාගය ලියලා උසස් පෙළ විභාගේ පාස් වෙච්ච අයට. ඒ එක කොටසක්. ඊළඟ කොටස තමයි මේ පාර උසස් පෙළ විභාගයේ ලියලා කැම්පස් යන්න මදි. ඊට පස්සේ ආපහුම මේ A level exam කරනවා කියන තැන ඉන්න අයට. ඊට පස්සේ මම කතා කරනවා ඔයාට කැම්පස් යන්නත් බලාපොරොත්තුවක් නැහැ. ආපහු A level කරන්න බලාපොරොත්තුවකුත් නැත්නම් ඔයා ඊළඟට මොකක්ද කරන්න ඕන කියලා දේ ගැන. ඔයාට ඩිග්‍රී එකක් කරන්න ආසාවෙන් කැමැත්තෙන් ඉන්නවා නම් ඒ ගැනත් මම ඔයාට මොනවද ඔයාට ඊට පස්සේ කරන්න පුළුවන් දේවල් ගැන මම ඔයාට මේ වීඩියෝ එකේ කතා කරනවා. ඉතින් ඔයා බලන්න ඇතිනේ මේ දේවල් ගැන කතා කරන්න මම කවුද කියලා. ඉතින් මම 2018 අවුරුද්දේ උසස් පෙළ විභාගයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් A3ක් අරගෙන නීති පීඨයට තේරුණ කෙනෙක් සහ දැනට මම මගේ නීති උපාධිය හමාර කරලා නීතිඥවරියක් වීමේ බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්. ඒ නිසා තමයි මම මේ ගැන මගේ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. හරි කිව්ව වගේම මම ඉස්සෙල්ලම කියන්නම් මේ පාර උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාලයේ යන්න තේරීපත් වෙලා ඉන්න ඔයාට ඉස්සරහට මොනවද කරන්න ඕන කියන දේ ගැන. ඉතින් මුලින්ම සුබ පතනවා ඔයා මේ ලංකාවේ තියෙන අමාරුම විභාගයකින් එකක් තමයි ඔයා සමත් වුනේ. ඒ නිසා ඔයාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වලට මම හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. තව දවස් 4කින් 5කින් සතියකින් විතර කැම්පස් පොත ඔයාලට එනවා. ඒ කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරනවා කැම්පස් යන අයට ඒකේ තියෙන කෝසස් ගැන දක්වලා ඒ තියෙන කෝසස් වලට අපිට ඉල්ලන්න පුළුවන් අපි කැම්පස් එකක අපිට ඉල්ලන්න පුළුවන් අපි කැමති ඩිග්‍රී එක. ඉතින් ඒ විදියට දක්වලා තියෙන පොතක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරනවා. ඒ පොත ගන්න ඒක දැන් ඔන්ලයින් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඒ පොත අරගෙන දවස් 3ක් 4ක් සතියක් හරි කමක් නැහැ. ඒ තියෙන කාල සීමාවත් එක්ක ඒක ක්ලැරිෆයි කරලා හොඳට පොත මුලින් ඉඳන් අගට කියවන්න. කියවලා ඉවර වෙලා පොත මුලින් ඉඳන් අගට හොඳට කියවන්න. කියවලා ඉවර වෙලා ඔයාගේ Z එක අනුව ඔයාට දාන්න පුළුවන් කෝසස් මුලින් ඉඳලා මොනවද කියලා හරිම පිළිවෙලට ඔයා කොලයක් අරගෙන ඒ දේ ලියා ගන්න. ඒ වගේම තමයි ඔයා පොඩි කාලේ ඉඳලා ආසාවෙන් කැමැත්තෙන් ඉන්න ඇතිනේ සමහර විට නර්ස් කෙනෙක් වෙන්න, ડોක්ටර් කෙනෙක් වෙන්න, ලෝයර් කෙනෙක් වෙන්න. එතකොට ඔයාට ඒ අරමුණට ඒ ඉලක්කයට යන්න ගැළපෙන කෝස් එක ඉස්සෙල්ලම ඔයා ඉල්ලන්න. එතකොට ඒ කෝස් එකට අදාළව ඔයාට කැම්පස් පොත අනුව ඔයාට ඒ කැම්පස් එක එනවා. ඉතින් මේ විදියට කැම්පස් පොත හොඳට කියවන එක තමයි ඔයා ඊළඟට කරන්න ඕන දේ. කැම්පස් පාස් වෙච්ච කෙනෙක් නම් කැම්පස් යන්න පාස් නැහැ. හැබැයි ඔයා ආපහු A level ලියනවා. එහෙම කෙනෙක් නම් මේ අද ඉඳලා දැන් ඉඳලා ආපහු ඔයාගේ පාඩම් වැඩ පටන් ගන්න, ආපහු පාඩම් කරන්න. මේ ලෝකේ ඕන තරම් අය සෙකන්ඩ් ෂයි එකෙන් තර්ඩ් ෂයි එකෙන් කැම්පස් ගිහිල්ලා තියෙනවා. ඒ සහ ෂයි 3ක් තියෙන්නේ අනිවාර්යෙන්ම පළවෙනි පාර බැරි වෙච්ච අයට දෙවෙනි පාර කැම්පස් යන්න, දෙවෙනි පාර බැරි වෙච්ච අයට තුන්වෙනි පාර කැම්පස් යන්න. ඒ වගේම තමයි අපි ගත්තාම මිනිස්සු ගත්තාම අපේ කැපැසිටි එක වෙනස්. අපි ගත්තොත් ට්වින්ස්ලා දෙන්නෙක් ගත්තත් ඒ ට්වින්ස්ලා දෙන්නගෙත් එක්කෙනෙක්ට තියෙන කැපැසිටි එකට වඩා අනිත් කෙනාට තියෙන කැපැසිටි එක හාත්පසින්ම වෙනස්. ඒ නිසා මේ ලෝකේ කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ නැහැ. ඔයාට පළවෙනි පාර කැම්පස් යන්න බැරි වුණා කියලා ඔයාට දෙවෙනි පාර කැම්පස් යන්න බැරි වෙන්නේ නැහැ. ඒ නිසා මේ දැන් ඉඳලම ඔයාගේ ටයිම් එක අරගෙන හොඳට පාඩම් කරලා ඔයාගේ අඩුපාඩු ටික මේ වතාවේ ඔයා හොයාගන්න මොනවාද ඔයාගේ අඩුපාඩු කියලා. සමහර වෙලාවට ඔයා පාස් පේපර්ස් කරලා නැතුව ඇති. එහෙමත් නැත්නම් ඔයාට ටයිම් එක මදි වෙන්නේ නැති. මේ වගේ තමන්ගේ අඩුපාඩු ටික මොනවද කියලා බලලා ඒ ටික ලියාගෙන ඒ ටිකට ප්‍රතිකාර කරන්න. ඉතින් මේ ටික තමයි ආපහු උසස් පෙළ ලියන ඔයා කරන්න ඕන දේ. ඊළඟට මම කතා කරන්නේ මේ පාර කැම්පස් යන්න ලකුණු මදි සහ ආපහු A level කරන්න බලාපොරොත්තුවක් නැති ඔයාට. ඉතින් ඔයා නොදන්නවා වුණාට ලංකාවේ ඕන තරම් තියෙනවා පාඨමාලා රජයේ අනුබද්ධව ක්‍රියාත්මක කරන ඔයාට ඔයාගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න පුළුවන්. ඉතින් ඔයා මොකක් හරි වෘත්තියකට කැමති නම් අපි හිතමු අපි
කැමති සැලොන් ෆීල්ඩ් එකට කැමති. එහෙමනම් ඔයා බොරුවට A level මත්තේ නැහිගෙන දෙපාර තුන්පාර A level කරන එකේ වැඩක් නැහැ. ඇත්තටම. එහෙනම් ඔයා කරන්න ඕන දේ තමයි ඒ සම්බන්ධව ඒ ෆීල්ඩ් එකට තියෙන කෝසස් මොනවද කියලා හොයලා බලලා ඒව ෆලෝ කරන්න සහ ඒ අවශ්‍ය කරන ඉදිරි පියවරවල් ටික ඔයා ගන්න ඕන. ඉතින් ඒ ටික තමයි ඔයා කරන්න ඕන A level pass A level මේ පාර කැම්පස් යන්න බැරි සහ ආපහු A level ලියන්න බලාපොරොත්තුවක් නැති ඔයා. ඉතින් ඒකෙදි YouTube එක තියෙනවා සහ Google search කරන්න පුළුවන් සහ ඕන තරම් Facebook එකේ වුණත් resources තියෙනවා. Facebook එකේ TikTok එකේ වුණත් resources තියෙනවා. අපිට trust කරන්න පුළුවන් මොනවද වෘත්තීයමය වශයෙන් අපිට කරගන්න පුළුවන් courses කියලා. ඉතින් ඒ දේවල් follow කරන්න සහ ඔයාගේ අපි දන්න අපේ phone එකේ feedback එක හැදිලා තියෙන automatically අපි මොකක් හරි දෙයක් search කරනවා නම් ඒ සම්බන්ධ කරුණු කාරණා automatically අපේ phone එකට එන විදියට. ඉතින් මේ විදියට එක දවසින් ඔයාලට මේ දේවල් හොයාගන්න බැරි වෙයි. හැබැයි දවස් දෙක තුනක් මේ විදියට ඔයා ආස කරන field එක ඔයාගේ පාත් එක ගැන ඔයාට කරුණු කාරණා හොයන්න පුළුවන්. හොයලා ඉවර වෙලා ඔයාලා රිසර්ච් එකක් කරලා සහ දන්න අයගෙන් අහලා මේ ගැන ඔයාට ඔයාගේ ගමන මාර්ගය හදාගන්න පුළුවන්. ඒ නිසා ඔයාට පුළුවන් ආපහු A level කරන්නත් බලාපොරොත්තුවක් නැත්නම් මේ විදියට ඔයාගේ වෘත්තීමය ජීවිතය ආරම්භ කරන්න. සහ දැන් ඔයාගේ ෂයි 3ම ඉවරයි. හැබැයි ඔයාට ඩිග්‍රී එකක් කරන්න ආසාවක් තියෙනවා. නැත්තම් ඔයා ෂයි 2ක් කරලා ඉවරයි ආපහු A level කරන්න බෑ. නමුත් මම ඩිග්‍රී එකක් කරන්න ඕන කියන තැන ඉන්නවා නම් ඔයාට පුළුවන් ලංකාවේ Open University එහෙමත් නැත්නම් විවෘත විශ්වවිද්‍යාලයේ තියෙනවා. මේ විවෘත විශ්වවිද්‍යාලයේ තියෙන courses වලට apply කරන්න පුළුවන්. ආධාරණ මුදලකට ඒකේ තියෙන courses follow කරලා පුළුවන් ඔයාගේ ඩිග්‍රී එක කියන ඒ සිහිනය සැබෑ කරගන්න. Open University එක වගේ ස්ලිට් එක මම කියන්නේ මේ මම මෙතන ස්ක්‍රීන් එකේ දාන්නම් ඒකේ ලෝගෝ එක අන්න ඒ ස්ලිට් එක ඒ වගේ රජයේ අනුමත තියෙනවා විශ්වවිද්‍යාලය. ඉතින් මේ වගේ එකට සම්බන්ධ වෙලා ඔයාගේ ඒ ඩිග්‍රී සිහිනය යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන් කියන්න ඕන ඔයාට ඩිප්ලෝමා එකක් කරලා ඊට පස්සෙත් පුළුවන් ඔයාට ඩිග්‍රී එකකට යන්න. හිතන්න උදාහරණයක් විදිහට ඔයා VC උපාධියක් කරන්න කැමති. එතකොට ඔයාට පුළුවන් මුලින්ම ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් කෝස් එකක් කරලා ඊට පස්සේ ඩිප්ලෝමා එකක් කරලා ඊට පස්සේ ඔයාගේ ඩිග්‍රී එකට ඔයාට යන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඕන තරම් පාත් තියෙනවා ලංකාවේ ඔයාට ඩිග්‍රී එකක් ගන්න. ඉතින් ඒ නිසා ඒ දේවල් ගැන මේ දවස් ටිකේ හොයන්න. මං කලින් කිව්වා වගේම ගොඩාක් sources තියෙනවා. YouTube එකේ ඔයාලට search කරන්න පුළුවන් සහ ඔයාලට Facebook එකේ මේ දේවල් බලන්න පුළුවන් සහ ඔයා අඳුරන දාන්න කියන අය ඇති. ඉතින් ඒ අයගෙන් අහලා දැනගෙන මේ දේවල් හරියට කරගන්න. වැදගත් වෙන්නේ මොනවම හරි දෙයක් ගැන වැඩි දුර ඉගෙන ගන්න එක. ඉතින් ඒක ඔළුවේ තියාගෙන ඔයාගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න. ඔයා මේ වෙලාවේ ෆේල් නෑ. ඔයාට ඕන තරම් දොරටු තියෙනවා. ඔයාට ඉදිරියටම ඉස්සරහටම යන්න පුළුවන්. ඉතින් හැමෝටම ජයෙන් ජයම වේවා.